ජේසුස්මයි අද මාසිකුරාදා දිනයයි. ජේසුස් වහන්සේ කුරුසගසරගේ අපගේ පාපේ නිසාය. ජේසුස් වහන්සේ කුරුසගසරගේ අපගේ පාපේ නිසාය. එබැවින් එතුමන් ඉසිලුවේ අපගේ දුකය දරාගත්තේ අපගේ පීඩාය. පෞකාරයන් ගලවන්නට ජේසුස් වහන්සේ ලෝකයට වැඩියසේක. උන්වහන්සේ අප උදෙසා දීපුදිවසේක. සියල්ලන්ගේ මිදීම පිණිස උන්වහන්සේ සිය දිවි පිදුසේක. උන්වහන්සේ මරණයට තීන්දුව කරනු ලබන්නේ අපගේ පාපේ නිසාය. උන්වහන්සේ ඇඳුම් ඉරා දැම්මේ අපගේ පාපේ නිසාය. උන්වහන්සේ කුරුසිය කඩගත්තේ අපගේ පාපයෙන් නිසාය. උන්වහන්සේ කුරුස බර නිසා තුන්වරක් බිම වැටුනේ අපගේ පාපයේ බර නිසාය. උන්වහන්සේට කස පහරවල් ගැසුවේ අපේ පාපයේ නිසාය. උන්වහන්සේට කටුතුණක් දැම්මේ අපේ පාපය නිසාය. උන්වහන්සේ කුරුසේ ඇලගැසුවේ අපගේ පාපේ නිසාය. උන්වහන්සේ මැරුණේ අපේ පාපේ නිසාය. උන්වහන්සේ දවස් 3න් මරණය පරාජය කර නැගිටේ අපගේ පාපයෙන් මුදවන්නටයි. ජේසුස් වහන්සේ කුරුසේ ඇලගැසුණු ලැබීම ජේසුස් වහන්සේ අපේ පව් නිසා කුරුසියට ගියසේක. ජේසුස් වහන්සේ කුරුසියේ ඇලගැසුණු ලැබීම ජේසුස් වහන්සේ අපේ පව් නිසා කුරුසියට ගියසේක. ලෝකේ ලොකුම පෞකාරයා කියා ඇහුවාම මම කියන්නේ ජේසුස් වහන්සේගේ නමයි. ඇයි මම එහෙම කියන්නේ? ජේසුස් වහන්සේ සුද්ධයි. කිසිම පාපයක් කර නැහැ. එකම පාපයක් නොකරපු ජේසුස් වහන්සේ මාගේ ඔබේ පාපය වෙනුවෙන් තමයි කුරුසගසට ගිහින් මැරුණේ. අපි ඔක්කොගේම අයගේ පාපය උන්වහන්සේ කරපිට ගත්තා. ජේසුස් වහන්සේව මුදලට පාවා දුන්නු ජුදස් ජුදාස්ට වෛර කළේ නැහැ. තුන්වරක් ජේසුස් වහන්සේ හඳුනන්නේ නැහැ කියා ළඟ හිටපු ගෝලයන් 12 දෙනාගෙන් එක්වෙනෙක් වන පේදුරු ප්‍රකාශ කළේය. එහෙත් පේදුරුට වෛර කළේ නැහැ. ජේසුස් වහන්සේ ඇඳුම් ඉරා දැම්මා. මිනිස් වර්ගයා ඉදිරියේ නිර්වාත් කළේය. එහෙත් වෛර කළේ නැහැ. අපගේ පාපයෙන් මිදවීමට ජේසුස් වහන්සේ අපේ පව්බර වෙනුවෙන් කුරුස කරකගත්තා. එහෙත් වෛර කළේ නැහැ. ජේසුස් වහන්සේ මිනිසාගේ පව්වල බර වැඩි කමට තුන්වරක් බිම වැටිනි. එහෙත් වැඩි නැගිට්ටා. එහෙත් වෛර කළේ නැහැ. ජේසුස් වහන්සේට අපගේ පව් නිසා කස පහරවල් ගැසුවේය. එහෙත් වෛර කළේ නැහැ. ජේසුස් වහන්සේට කටුතුණක් දැම්මා අපගේ පාපේ නිසා. එහෙත් වෛර කළේ නැහැ. ජේසුස් වහන්සේට මුහුණට කෙල ගැසීය. එහෙත් වෛර කළේ නැහැ. අපි සියලු දෙනාගේ පාපේ වෙනුවෙන් අත් දෙකට ඇන දෙකක්ද කකුල් දෙකට ඇණයක්ද ඇන තුනක් ගසා
පුදුමාකාර වේදනාවට පත් කළා. එහෙත් වෛර කළේ නැහැ. මට පිපාසයි කිව්වාට පසු හෙල්ලයකට වතුර වෙනුවට රෙදි කැබල්ලකට දමා තිබෙනේ තිත්ත කාඩිය. එහෙත් වෛර කළේ නැහැ. එක ඇසක් පෙනී නැති සොල්දාදුවෙක් ජේසුස් වහන්සේගේ ශරීරයට හෙල්ලයකින් ඇන්නා. එම සොල්දාදුවාගේ ඇහැට ජේසුස් වහන්සේගේ ලේ බිබක් ඇසට වැටිනි. එම මොහොතේදීම ඇස පෙනීය. එම ස්ථානයේ ජේසුස් වහන්සේ පෙන්නුම් කළේ වෛර කරනවා වෙනුවට ඔවුන්ට ප්‍රේම කළ යුතු බවයි. ජේසුස් වහන්සේ මොළගසමින්